හැමදාම වගේ පේපර්ස් ලියවනවා. ඒ මුලදී නම් අපිට මේ මාරම බයයි පේපර්ස් ලියන්න. මුල් ටිකේ නම් අපිට ලකුණු අඩු. සර් එක කතා කරලා සර්ගේ උපදෙස් අනුව ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් එකක් ආවා. මගේ නම සෙනේගා අයනදී. මම මෙවර 2024 උසස් පෙළ විභාගයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාණිජ අංශයෙන් 47 වන ස්ථානයේ. සර්ගේ ක්ලාස් එකට ආපු දවසේ ඉඳන්ම සර් හරිම සරල විදියට අපිට පාඩම් ආවරණය කරා. ඒ වගේම සර් එක පාඩමක් 3 පාරක් විතර ආවරණය කරා. තියරි රිවිෂන් සහ පේපර්ස් වලින්. පළවෙනි පාරමින් පාඩමක් අපිට ඔළුවට යන්නේ නැහැ. 3 පාරක් විතර මේ ආවරණය කරයින් පස්සේ ඒ පාඩම ගැන අපිට හොඳ අයිඩියා එකක් එනවා. සර් හැමදාම වගේ අපිට පන්තියේදී පේපර්ස් ලියවනවා. ඒ මුලදී නම් අපිට මේ මාරම බයයි පේපර්ස් ලියන්න. මුල් ටිකේ නම් මේ අපිට ලකුණු අඩුයි. ඒ වුණාට සර් එක කතා කරලා සර්ගේ උපදෙස් අනුව අපි පේපර්ස් ලිව්වහම අපේ පස්සේ වෙනකොට ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් එකක් ආවා. සර්ගේ RR පේපර්ස් A level exam එකේ පේපර්ස් වලටත් වඩා අමාරුයි. ඒක නිසා A level exam පේපර් එක ගොඩක් ඊසි වුණා. මම හිතන්නේ සර් අපිට ක්ලාස් එකේදී මෙච්චර ගොඩක් පේපර්ස් ලියලා අපිට පේපර්ස් ලියන්න උදව් කරලා පේපර්ස් වලට තියෙන බය නැති වුණා. ඒගේම අපි මාර කොන්ෆිඩන්ට් එකකින් තමයි A level exam එකට ගියේ. සර් අපිට A level exam එකට යන්න කලින් මොඩියුල් පේපර් සීරීස් එක පටන් ගන්නවා. මොඩියුල් පේපර්ස් කියන්නේ A level papers හා සමාන පේපර්. පේපර් එක විතරක්ම නෙවෙයි A level exam එකේදී අපිට තියෙන එක්ස්පීරියන්ස් එක ක්ලාස් එකේදීත් දෙනවා. අපිට වෙනම ඇඩ්මිෂන් එකක් දීලා ඒ පේපර් එක දෙන්නේ. සර් අපිට වෙනම නම්බර්ස් දීලා ඒ නම්බර්ස් පිළිවෙලට තමයි අපිව වාඩි කරවන්නේ. එහෙම කරලා අපිට පේපර්ස් ලියවන්නේ සර්. ඒ නිසා අපිට A level exam එකේදී ගොඩක් පහසු වුණා මේ පේපර් එකට ලියන්න. කිසිම බයක් නැතුව අපිට පේපර් එක ලියන්න පුළුවන් වුණා. ඒකත් හේතුවක් තමයි අපිට මේ වගේ හොඳ රෑන්ක් එකකට අද එන්න පුළුවන් වෙන එක.